ඔන්න ඉතින් මමා කැට් එයාගේ channel එකෙන් තවත් ලස්සන පුංචි කතාවක් තමයි අද අරගෙන ආවේ. පැංචයික රටක චුට්ට තවත් රටක පපා කැට් දවසම ඔෆිස් එකේ. ඉතින් ඔයාලා දන්නවනේ මමා කැට් දැන් තනියමයි ගෙදර ඉන්නේ කියලා. ඉතින් මමා කැට් දවසම ගත කරන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් දේවල් අත්හදා බලන්න. එක අතකට එයාගේ පාළුව නැති වෙන්නේ ඒකෙන්. දවසක් නරියෙක් කැලේ ඇවිදිමින් යන අතරතුරේ මිදිවැලක එල්ලෙමින් තිබ්බ ලොකු මිදි පොකුරක් දැක්කා. එයාට ඒ මිදි පොකුර කඩාගෙන කීප වරක්ම උඩ පැන්නත් ඒක කඩා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. තමාට කිසිවිටකත් මිදිවල රස බලන්නට නොහැකි බව ඒ වෙලාවේ නරියට අවබෝධ වුණා. තමාට කන්නට බැරි වුණ මිදි රස නැති බව පවසමින් මේ ඇඹුල් සහිත මිදි කැඩීමට උත්සාහ කිරීමෙන් තමන්ගේ වටිනා කාලය නාස්ති කරගන්නේ ඇයි කියලා නරිය තමාටම කියාගෙන එතනින් යන්න ගියා. ඉතින් යාළුවනේ තවත් මේ වගේ ලස්සන චූටි කතා මමා කැට්ගේ channel එකෙන් ඔයාලට අහන්න බලන්න ඕනේ නම් ඒ වගේම අද වීඩියෝ එකට ඔයාලා කැමති වුණා නම් මේ වීඩියෝ එකට like කරලා comment කරලා subscribe කරලා මේක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. comment කරන්න කිව්වේ ඔයාලගේ අදහස්, යෝජනා, එතකොට මේක ගැන තියෙන feedbacks හැම එකක්ම පහළ comment section එකේ comment කරන්න කියන එක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න යාළුවනේ.